Hello guys, කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්න ඇති කියලා. ඉතින් සෑහෙන කාලෙකින් මට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඉතින් මාද හිතුවා ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න. හැබැයි මේ වීඩියෝ එකත් එච්චරම දිග වීඩියෝ එකක් නෙවෙයි. ඉතින් මං දවස් කිහිපයකට කලින් පෙටා ගියාම මෙන්න මේ ෂොප් එකටත් ගියා. මම මේකේ වීඩියෝස් කිහිපයක් දැක්කා. සෙනග එහෙම ගිහිල්ලා තිබ්බ මේකට. ඒ කියන්නේ මේකේ අර තෙමු එකෙන් එහෙම ගන්න පුළුවන් වගේ අමුතු අයිටම්ස් උත් තියෙනවා. මං දැක්කා ඒ වීඩියෝස් වල එහෙම. ඉතින් මාත් හිතුවා ගිහිල්ලා බලන්න. ඉතින් මම දැක්ක අයිටම්ස් වලින් කිහිපයක් තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. අපි එහෙමනම් වීඩියෝ එකට යමු. වැඩි විස්තර මම ඉස්සරහට කියන්න. ඉතින් මේ ෂොප් එකේ නම අයිපෙටා. මේක තියෙන පිටකොටුවේම C ස්ට්‍රීට් එකේ. ඒ කියන්නේ මේන් ස්ට්‍රීට් එකෙන් ගියාම ඔයාලට මේක හම්බ වෙනවා. මම ලොකේෂන් එක කියන්නේ Google Map ලොකේෂන් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් හොඳම දේ තමයි මෙයාලගේ ඔන්ලයින් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් එයාලගේ වෙබ්සයිට් එකක් තියෙනවා iPeta කියලාම. ඉතින් මම ඔයාලට ඒකේ link එකක් description එකේ දාන්නම්. ඉතින් මේ හරහා ඔයාලට ඔන්ලයින් උනත් ගෙන්න ගන්න පුළුවන්. සමහරක් items වල මිල ගණන් නම් ගහලා තිබ්බේ නෑ. නමුත් අපිට අහලා දැනගන්න පුළුවන්. එතන අපේ සහායට කට්ටිය ඉන්නවා. ඉතින් අපිට ඕන දෙයක් අහලා දැනගන්න පුළුවන්. ඉතින් මට අහලා දැනගන්න පුළුවන් වෙච්ච සහ සඳහන් කරලා තිබ්බේ මිල ගණන් මට පුළුවන් හැම එකෙම ඔයාලට ස්ක්‍රීන් එකේ මෙන්ෂන් කරන්න. මොකද මං ගිය දවසේ ඇත්තටම ගොඩක් කැන් පිටිස හිටියා සෙනග හිටියා. ඉතින් ඒ නිසා මට පුළුවන් වෙච්ච හැම එකේම මිල ගණන් මම ඔයාලට සඳහන් කරන්න. මෙතන අමුතු අයිටම්ස් වගේම කියන්නේ කිචන් එකට හරියන එතකොට ස්ටේෂනරි අයිටම්ස් උත් තිබ්බා. ඒ වගේම තමයි අපිට රූම් එකකට උනත් ගැලපෙන අයිටම්ස් විශේෂයෙන්ම මේකප් එහෙම බඩු දාන්න වගේ ඒ දේවල් වලට අදාළ ලස්සන ස්ටෝරේජ් අයිටම්ස් තිබ්බා. ඒ වගේම තමයි හෑන්ඩ් බෑග්ස්, ඒ වගේම වොලට්ස්, අනිත් එක තමයි ලස්සන ටෝයි වර්ග මේ වගේ ගොඩක් අයිටම්ස් මෙතන තිබ්බා. ඉතින් මම ඔයාලට දැන් පෙන්නන්නම් මේ තිබ්බ අයිටම්ස් එක ඒවා. මේවා අපිට ක්ලීන් කරන්න එහෙම යොදා ගන්න පුළුවන් රෙදි වර්ග මෙතන 3ක් තියෙනවා. 3 550ක් වෙන්නේ. මෙතන මේ වගේ විවිධ වර්ගයේ පිහි වර්ගත් අපිට ගන්න තියෙනවා එක sizes වලින්. මේ වගේ ලස්සන ටේබල් මැට්ස් උත් ගන්න පුළුවන්. එක ඩිසයින්ස් වලින් තියෙනවා. ඒවා ඇත්තටම අර size එකෙන් එහෙම ටිකක් ලොකුයි හොඳට. මෙතනත් මේ වගේ පෑන් වර්ග තියෙන එක කලර්ස් වලින් සහ සයිසස් වලින්. මේවත් සාමාන්‍ය 1000 ගණන් 2000 ගණන් වගේ ප්‍රයිසස් වලටත් තියෙනවා. මේ වගේ කියුට් කණ්ණාඩිත් තියෙන රුපියල් 350 වෙන්නේ. අර අපිට බෑග් එකකට එහෙම දාගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ වගේ විවිධ විදිහේ හැඳි වර්ගත් අපිට ගන්න හැකියාව තියෙනවා. මේ මිනි බ්ලෙන්ඩ් එක නැත්තම් ජූස් බ්ලෙන්ඩ් එක වෙන්නේ රුපියල් 750යි. මේක අර බැටරි charge කරන්න පුළුවන් විදිහේ බ්ලෙන්ඩ් එකක්. ඒ වගේ මිනි සයිස් මහන මැෂින්ස් උත් තියෙනවා. මෙන්න මේ ඉලෙක්ට්‍රික් ග්‍රයින්ඩර් එකක් තිබ්බා. මේක 1450යි වෙන්නේ. මෙන්න මේකත් තිබ්බා. මේකත් ග්‍රයින්ඩර් වර්ගයක්. ඊට අමතරව මෙන්න මේ ඔටෝමැටික් වෝටර් ඩිස්පෙන්සර්ත් ගන්න තියෙනවා. ඉතින් ගැහළම ගොඩක් ආසන්න මේ වගේ ජුවලරි ස්ටෝරේජ් බොක්සස් වලට අන්න ඒවත් එක ඩිසයින්ස් වලින් හැඩ වලින් තියෙනවා. ඉතින් මේ දාලා තියෙන මම ඒවා ප්‍රයිසස් ඒවත් අපිට මෙතනින් ගන්න හැකියාව තියෙනවා. මේ වගේ මසාලා බොක්සස් උත් තිබ්බා. ඒවට අපිට එක වර්ග වලින් දාන්න පුළුවන්. මෙන්න මේ ඩෙසර්ට් කප් මේකේ 12ක් තියෙන එකක් වෙන්න ඕනේ 120 කියලා දාලා තිබ්බ මට මතක විදිහට. ඉතින් මෙතන ලස්සන කුළුබඩු සහ නැත්නම් අපිට පිටි වර්ග සීනි වගේ දාන්න පුළුවන් ලස්සන වීදුරු බෝතල් වෙනම සහ සෙට්ස් විදිහටත් ගන්න තියෙනවා. ලස්සන ඒවා තිබ්බා.
ඉතින් මෙන්න මේ වගේ cute items ගන්න පුළුවන් විශේෂයෙන් පොඩි ළමයින්ට එහෙම ගැලපෙන toy වර්ග ගොඩාක් මෙතනින් ගන්න හැකියාව තියෙනවා. මෙන්න මේ මග් එක තිබ්බ රුපියල් 2400 වෙන මේක අර ගොඩාක් සයිස් එකෙන් ලොකුයි අර හොඳට අපිට උණු වතුර එහෙම ගොඩක් වෙලා තියාගන්න පුළුවන් විදිහේ මග් එකක්. ඒක හරිම කියුට්. ඒ වගේම මෙන්න මේ වගේ අර ඩිජිටල් ස්ක්‍රීන් එකක් තියෙන බෝතල් වර්ග විවිධ වර්ගයේ මග් වර්ග බෝතල් වර්ග ගොඩක් මෙතන තියෙනවා. ඉතින් විවිධ වර්ගයේ ස්ප්‍රේ බෝතල් වර්ග ඉලෙක්ට්‍රික් අයිටම්ස් ඉතින් මම කලිනුත් කිව්වා වගේ කිචන් එකට අවශ්‍ය ගෙදරට ගන්න පුළුවන් විදිහේ සහ අමුතු ලස්සන කියුට් අයිටම්ස් විවිධ අපිට අර දකින්න නැති අයිටම්ස් වර්ග හිමත් මෙතන තියෙනවා. ඉතින් ඔයාලත් ගියොත් අනිවාර්යයෙන්ම බලන්න. මම හිතනවා ඔයාලට පොඩි හරි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා පෙන්නපු දේවලුත් එක්ක. ඉතින් මම ආයෙ අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙන්න. ඔයාලා මේ දෙන සපෝට් එකට ගොඩක් ස්තුතියි. ඉස්සරහටත් මේ වගේම සපෝට් එක ලැබෙයි කියලා මං හිතනවා. එhmenan thanks for watching. See you soon.